හැලෝ ළමයි. ඉතින් ඔන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද කතා කරන්නේ මේ තියෙන කාලය ඇතිද O level කරගන්න. O level හරියට කරන්න මේ කාලය ඇතිද කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් ගොඩක් අය අහනවනේ තව මාසයක් තියෙන්නේ අක්කේ මට A9කට යන්න පුළුවන්ද? මම දැන් ඉන්නේ C9ක. සමහරු කියනවා මට A4යි B1යි මෙන්න මෙහෙම C ටිකක් තියෙනවා. මට A9ක්මයි ගන්න ඕනි. ඒක නිසා මට මේ සබ්ජෙක්ට් එක කොහොම කරත් බෑ. ඒක නිසා මම පාඩම් කරන්න අතාරින්න දානවා. දෙයන එක සබ්ජෙක්ට් එකක් බෑ කියලා මුළු O level අතහැරලා දාන්න එපා. ඒ 9ක්ම ගන්න වැඩ කරන්න. හැබැයි ඔයාට එක සබ්ජෙක්ට් එකක් කොහොම කරත් ඒ ගන්න බෑ කියලා හිතෙන ඒ සබ්ජෙක්ට් එකට වැඩියෙන් මහන්සි වෙනවාට ඒකටත් ඒකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඒකට මහන්සි වෙන ගමන් අනිත් දේවල් කරන් යන්න. එක සබ්ජෙක්ට් එකක් නිසා මේ O level අතහැරලා දාන්න එපා. දැන් තවත් සමහර අය ඉන්නවා මේ දැන් අපි ඔය එක්සෑම් වලට පාඩම් කරද්දී මේ මට මතකයි දවස්වල වාර විභාග තියෙද්දි මම මේ වාර විභාගෙට දවස් 2-3කට කලින් නිවාඩු දානවා ඉස්කෝලේට යන්න තු ගෙදර ඉඳන් පාඩම් කරනවා කියලා. දැන් මුලින් තියෙන බුද්ධාගම නම් මම අද බුද්ධාගම පොත පෙන්නනවා. මුලින් පැයක් දෙකක් ඕන නම් උඩරිම පාඩම් කරා. ඊට පස්සේ පොත පෙරලිලා තියෙනවා දවසම පාඩම් කරන්නේ. දෙවෙනි දවසක් බුද්ධාගම පාඩම් කරනවා. තුන්වෙනි දවසක් බුද්ධාගම පාඩම් කරනවා. හතරවෙනි දවසේ ගිහිල්ලා බුද්ධාගම පේපරේ ලියනවා. ඒ ගිහින් ඇවිල්ලා තමයි ළමයි ආයි ඉතිහාසෙ නම් හෙට තියෙන්නේ. ඉතිහාසෙ අර ටිකේ තමයි පාඩම් කරන්නේ. කටපාඩම් කරනවා ගිරව වගේ කටපාඩම් කිරිල්ලක් කරේ. එහෙම කළා තමයි වාර විභාග ලිව්වේ. හැබැයි වාර විභාග වලට එහෙම හරි කටපාඩම් කර ලිව්ව නිසා සාමාන්‍යයෙන් අර දෙවෙනි වාර විභාගෙදි පළවෙනි වාර විභාගේ පාඩම් කරපු ටික ආයෙ පාඩම් කරද්දි ටික මතක් වෙනවා. එතකොට ලේසි. ඉතින් ඒ වගේ හරි පාඩම් කරලා තියෙනවනේ ඔයාලත් අනිවාර්යෙන්. ඉතින් අර එහෙම නිසා මේක අතාරින්න එපා. දැන් ඔයාලා O level කළා හිතන්නකෝ ඔයාලට W9යි ඉන්නේ. එහෙම නැත්නම් ඔයාලට හරියටම 6-3යි. අම්මලා බලාපොරොත්තු වුණු රිසල්ට් එක නැහැ. හැබැයි ඔයාලගේ අම්මලා තාත්තලා කවදාවත් ඔයාලට බැනලා ගෙදරින් එලවලා කන්න දෙන්නේ නැතුව එහෙම කරනවද? එහෙම නැහැ. හරි පුතේ කමක් නැහැ. හැමෝටම ඉතින් එක වගේ බෑනේ. ඔයා එක්ක ආයි කරන්න කියයි. එහෙම නැත්නම් ගණන් ගන්න එපා. ඔයා හොඳට A level කරගන්න කියයි. ඉතින් අම්මලා ඒ විදියට අනිවාර්යෙන් අපේ හිත හදනවා. අපේ පැත්තමයි ගන්න. අපි කිව්වොත් විභාගයේ අමාරුයි පාඩම් කරපුව ආවේ නැහැ කියලා එයාලා ඒකත් විශ්වාස කරනවා. ඉතින් එච්චර ආදරේ කරන අපි මොන දේ දුන්නත් නොදුන්නත් අපිට ආදරේ කරන අපිව බලා ගන්න අම්මලා තාත්තලට දෙන තෑග්ගක් විදිහට එයාලට තියෙන ආදරේ වෙනුවෙන් හරි මේ මාසේ පාඩම් කරන්න. ඇත්තටම ඔයාලට දැනටත් පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් ඒක ඔයාගේ ලොකු අවාසනාවක්. අම්මට තාත්තට කිසි ආදරයක් නැති කිසි ගාණක් නැති ළමෙක් වෙන ඔයා මේ මාසෙවත් පාඩම් කරන්නේ නැත්තම් මේ මාසේ කියන්නේ ළමයි ලොකු chance එකක්. ඔයා දිනම් පටන් ගත්තත් ඔයාට ඒ 9කට යන ඇත්තටම time තියෙනවා. ඔයාට ඔයාව විශ්වාස නැත්තම් මම කියන නිසා මාව විශ්වාස කරලා හරි ඔයා කරන්න. අනිවාර්යෙන්ම මේ 9කට යන වෙලාව තියෙනවා. වැඩ කරන්න හරියට pass papers කරන්න, MCQ කරන්න, pass papers කරන තරමට MCQ කරන තරමට ඒව විවරණය කරන තරමට ඔයා පොලිෂ් වෙනවා. ඔයාට B එකක් නම් තියෙනවා A එකකට යනවා. ඔයාට C එකක් තියෙනවා නම් ඔයා B එකට එනවා. සාමාන්‍යයෙන් pass papers කරන්න ඔයා ප්‍රශ්න වලට ලියන්න හුරු වෙද්දී ඔයාට විභාගෙට තියෙන බය නැති වෙනවා. ඉතින් ඒ විදිහට කරන්න. මට කියන්න තියෙන්නේ දැන් මේ තියෙන ටිකේ කොහොමද වැඩ කරගන්නේ කියලා ටයිම් ටේබල් එකක් කොච්චර වැඩ කරන්න ඕනද කියලා අහනවනේ. ඉතින් ටයිම් ටේබල් එකක් කිව්වොත් ඒක සාමාන්‍යයෙන් සාර්ථක නැහැ ටයිම් ටේබල් එකක් දෙන එක. උදේ 6ට ඉඳන් 8 වෙනකම් මෙහෙම කරන්න කියන එක මම මෙහෙම කියන්නම්. සාමාන්‍යයෙන් ඔයා උදේ නැගිට ගමන් එක්ක ඔයාට පුළුවන් ඉතිහාසයේ සිතියමක් කරන්න. සිතියම් ටිකක් ඔයා ලකුණු කර මම ඉතිහාසයට වෙනම වීඩියෝ එකක් දැම්මා. මම වීඩියෝ එක යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඉතිහාසයට කරපු වීඩියෝ එකේ link එක දාන්නම්. ඉතින් ඒ විදිහට ඒකත් බලන්න. ඒකේ මම කිව්වා ඔයාලට ඔය ගංගා සිතියම් වැව් ටික එතකොට ළඟ සිතියම් ලෝක සිතියම් වෙනම ස්ථාන ටික ලකුණු කරගෙන දවසට 5 ගානේ හරි මතක තියන් කරන්න කියලා. ඉතින් අන්න ඒ විදිහට ඔයාලට පුළුවන් උදේ නැගිට ගමන් විනාඩි 30ක් 40ක් අරගෙන ඉතිහාස සිතියම් ටිකක් ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාට ඒක පුළුවන් වෙනවනේ දවසින් දවස. එතකොට ඔයාට පොඩි ගැම්මක් එනවා උදේ පාන්දරම දැන් ඉතිහාසෙ ටිකක් හරි ෂේප් කියලා. එතකොට අර පුළුවන් කියන ගැම්මෙන් ඔයාට ඉස්සරහට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් උදේ කාලය කියන්නේ කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් කාලයක්. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඔයාට දැනට රිසල්ට් අඩු. ඒ කියන්නේ ලකුණු අඩු. සාමාන්‍ය ඔයා දැනට අඩු මට්ටමක ඉන්න මේ සබ්ජෙක්ට් එකක් අරගෙන ඒක පාඩම් කරන්න ගන්න පුළුවන් උදේ. එතකොට සාමාන්‍යයෙන් පැය 2-3ක් අලුත් දේවල් පාඩම් කරලා ඒ දේවල් වලින් ඊළඟට ඔයා ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා ඉවර වෙලා ඔයාට ඒ ටික ඒ පාඩම් කරපු කොටස පුළුවන් වෙද්දී ඔයාට මාර සතුටක් දැනෙනවා. එහෙම නැතුව ඔයා එක දිගට පාඩම් කරගෙන යන්න එපා. Tamanට මතකයි කියලා හිතාගෙන කරගෙන යන්න එපා. එහෙම නොදී විභාගෙට ගියාට පස්සේ දිවග තියෙනවා මතක් වෙන්නේ. අපි මුල් පේපර් එක ලියනකම් අරක මතක් කරනවා දන්න දේවල් ලියා ගන්න බෑ. අවසානයේ ගෙදර ආවට පස්සේ උන මතක් වෙනවා මේකට උත්තරේ මේකනේ කියලා. ඊළඟ දවස් සබ්ජෙක්ට් එක කරගන්නත් බෑ හරියට. ඉතින් ඒක නිසා පුළුවන් තරම් පැයක් පාඩම් කරාද දෙකක් පාඩම් කරාද ඒ කොටසෙන් කරන්න පුළුවන් ප්‍රශ්න පුළුවන් තරම් ඒ දවස් ඇතුළත කරන්න බලන්න. ඉතින් අර ප්‍රශ්න කරන එකෙන්ම තමයි ඔයා පාඩම් කරන දේවල් හරියට මතකෙට යන්නේ.
ඉතින් ඒක තමයි ලොකුම දේ. අනිත් දේ තමයි ඕනම සබ්ජෙක්ට් එකක MCQ තියෙනවා නම් MCQ ටික කරලා විවරණය කරන්න. ඒකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ කාලේ හොඳටම ඇති. මේ කාලේ හොඳටම ඇති කියන්නේ සමහර ළමයි ඉන්නවා. දවසින් දෙකකින් ඔය බුද්ධ ආගම, සිංහල ඒ වගේ සබ්ජෙක්ට් දවස් දෙකක් තුනක් උඩරිම පැය 12ක් විතර පාඩම් කරලා ඒ එකකට යන ළමයි ඉන්නවා. ඉතින් එහෙම කිව්ව ඔයාලට මාසයක් තියෙනවා. ඒ මාසේ ඔයාලට හොඳට පාස් පේපර්ස් කරන ගමන් පාස් පේපර්ස් අවුරුදු 5ක 10ක කරන ගමන් ඔය ටික කරගන්න හොඳටම වෙලාව තියෙනවා. ඉතින් දැම්ම පටන් ගන්න මේක අහලා ඔයා අර නිකන් තවත් වෙලාව තියෙනවා දවස් දෙකකින් තුනෙන් කරපු කට්ටියක් තියෙනවා නම් තව වෙලාව තියෙනවා කියලා එහෙම නම් ඉන්න එපා. අනිත් දේ තමයි ඕනවට වැඩි පාඩම කෙල්ලිලා ඉන්න එපා. මුළු දවසම සමහර වෙලාවට ඉතිහාස පාඩම් කරනවා. හැබැයි පාඩම් කරලා තියෙන පිටු 6 7යි. එහෙමත් එපා. ඉතිහාසය වුණත් මොන සබ්ජෙක්ට් එකක වුණත් වැඩිපුරම වැදගත් වෙන වැඩිපුර ප්‍රශ්න එන කොටස් තෝරගෙන පාස් පේපර්ස් බලලා වැඩිපුරම ප්‍රශ්න එන කොටස් තෝරගෙන මේ දේවල් වලට වැඩියෙන් රෙඩි වෙන්න. එතකොට ඔයාලට වැඩි ලකුණක් ගන්න පුළුවන් අඩු කාලයකින්. මම උදව්වක් විදියට අනිත් සබ්ජෙක්ට්ස් වලටත් තව ටිකක් පැහැදිලි කරන්නම් කොහොමද කරන්න ඕනි කියලා. මම ඉතිහාසයටයි සිංහලටයි වෙනම වීඩියෝස් දෙකක් දැම්මේ. ඒ දෙකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ දෙක බලන්න. මම දැන් කියන්නම් කොහොමද අනිත් සබ්ජෙක්ට් කරන්න කියලා. එතකොට ගණිතය විද්‍යාව ගත්තොතිත් ඔය ගණන් වල ළමයි අච්චුපතක් බලලා එහෙම බලලා වැඩක් නැහැ. එක්ක ඔයා බලන ගමන් ඔය සමීකරණ වලින් ගණන් හදන්න ඕන. එක පාඩමක ගණන් එන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා. ඒ ආකාර වලින් ඔයාලා හැම ආකාරයකින්ම එක ගණනක් හරි හදන්න ඕන. ගණන් කරන්න සාමාන්‍යයෙන් ගණන් සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න හොඳම ක්‍රමය තමයි පේපර්ස් කරන එක. පේපර්ස් වල ඔය කෙටි ප්‍රශ්න තියෙනවනේ. කෙටි ප්‍රශ්න කරද්දී ඔය කෙටි ප්‍රශ්න ගොඩාක් ඒවා හරිම ලේසි. පේපර් එකේ භාග, වෙන් රූප සටහන්, කුලක ඔය වගේ පොඩි පොඩි කොටස් තියෙනවා. ඕව හරි ඉක්මනට අපිට අල්ල ගන්න පුළුවන්. ඔය ජ්‍යාමිතිය කොටසනේ ගොඩක් අයට අමාරු ඇත්තේ නිර්මාණය. ඔය වගේ දේවල් ලේසි දේවල් තියෙන. ඒ දේවල් මුලින් කවර් කරන්න. ඔයාට හැම විෂයකම ඇත්තටම පාස් පේපර් තමයි ලොකුම හයිය මාකින් එක බල කරන්න. දැන් ඔයා එක ප්‍රශ්නයක් කරවතිත් ගණිතයේ පාර්ට් A එකේ මුල් ප්‍රශ්නේ ඔයා කරනවා. ඔන්න ඔයාලට මුල් ප්‍රශ්නේ බැරි වෙනවා. ඊට පස්සේ ඔයා මාකින් එක බලලා 2024 පාස් පේපර් එකේ මුල් පාර්ට් A වල මුල් ප්‍රශ්නේ කරනවා මාකින් එක බලලා එවලම. ඔයාලට දැන් ඔන්න එක කරන විදිය තේරෙනවා. ඊළඟට ඔයා 2023 පාස් පේපර් එකේ පාර්ට් A බලන්න නැතුව කරනවා. ඔන්න ඒත් බැරිනොත් ආයෙ මාකින් එක බලලා ආයෙ 2022 පාර්ට් A කරනවා. ඒ විදියට අර එක ප්‍රශ්න ආකාරයක් අවුරුදු 10ක විතර පාස් පේපර්ස් එක ළඟ කරන්නේ. කියන්නේ 2024 23 22 21 පාර්ට් A ඔයා එකපාර කරනවා. එතකොට ඔයාට මේ ප්‍රශ්නේ හොඳට ඇඟට සෙට් වෙනවනේ. ඊට පස්සේ ඔයා ඒ විදිහට දෙවෙනි ප්‍රශ්නෙට යනවා, තුනට යනවා, හතරට යනවා. ඒ විදිහට ඔයා එක ටයිම් එකක් අරගෙන පැයක් දෙකක් අරගෙන ගණන් වල පාර්ට් A කරන්න. ඒ විදිහට කරන ගමන් ඔයාට අමාරු සබ්ජෙක්ට් එකක් ඒ දවසේ කරන්න. අර කම්මැලි වෙලාවට මේ වගේ දේවල් පොඩි දේවල් අරගෙන ඒ දේවල් කරගන්න. ඊට පස්සේ අපි ගමුකෝ විද්‍යාව කියලා. විද්‍යාව ප්‍රැක්ටිකල් තියෙනවා. ප්‍රැක්ටිකල් වල ඔය භාවිතා කරන උපකරණ ඒව කරන පියවරවල් හරියට පිළිවෙලට ලියන්න ඕන අවස්ථා තියෙනවනේ. අන්න ඒ දේවල් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය රූප කතා වගේ දේවල් අපිට සාමාන්‍යයෙන් මතක හිටින වාර ගන්න වැඩියෙන් තියරි කොටස් නෙවෙයිනේ දේවල්. ඒ නිසා ඒ දේවල් බලන්න. එතකොට විද්‍යාව ඔය අච්චු පොතේ තියෙනවනේ කහ පාටින් හරි මොකක් හරි පාටකින් highlight කරලා විශේෂ කරුණු තියෙනවා. අන්න ඒ කොට වැඩි වශයෙන් බලන්න. ඔය පොදු රටාව කොට දාන්න පුළුවන්. අනිත් දේවල් නම් විද්‍යාව සාමාන්‍යයෙන් අර එහෙම වැදගත් වෙන දේවල් ඔයාට ෂෝට් නෝට් එකක් හරි එහෙම හදපු දෙයක් තියෙනවා නම් ඒක බලන්න. ක්ලාස් වල නෝට් හරි බලන්න. එහෙමත් නැත්නම් අච්චු පොත අරගෙන මුලින් ඉඳන් ඒක නම් පෙරලා බලන්න වෙනවා. පාඩම් කරන ගමන් ආ පාඩම් හොඳට එක පාඩමක් අරගෙන පාඩම් කරන ගමන් පැත්තකින් හිස් කොලයක් තියාගෙන ප්‍රශ්න හදන ගමන් ඒ වගේ කරන්න. මම කලින් වීඩියෝ එකේ ඒවා කිව්වා. ඉතින් ආයෙ කියන්න යන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම කතා කරේ නැත්තේ ඉංග්‍රීසි කොහොමද කරගන්නේ කියලා. ඉංග්‍රීසි වල සාමාන්‍යයෙන් ග්‍රැමර් කොටසක් තියෙනවා. ඒක ළමයි පොදු ඉනි ග්‍රැමර් ටික එක පාස් පේපර් බලලා ඔයාලට කරගන්න පුළුවන්. ඒකත් මම කලින් කිව්වා. ඉතින් ඉංග්‍රීසි පේපර් එකේ බාර් chart එකක් එනවා. එහෙම නැත්නම් පයි chart එකක් එනවා. ඔන්න ඔය දෙකේ සාමාන්‍යයෙන් සිංහලෙන් ඔයා ට්‍රාන්ස්ලේට් කරගන්න. මාකින් එකක් අරගෙන බාර් chart එක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරගෙන බලන්න මෙන්න මේ සයිඩ් එකෙන් මේව නිරූපණය කරයි කියලා තමයි මේක කියලා තියෙන්නේ. මේ පැත්තෙන් මේව නිරූපණය කරයි කියලා තමයි මේ කියලා තියෙන්නේ. පළවෙනි කොලම් එකෙන් මෙන්න මේ සංඛ්‍යාවක් මෙන්න මේව නිරූපණය කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. පළවෙනි කොලම් එකට වඩා දෙවෙනි කොලම් එකේ වැඩි, දෙවෙනි කොලම් එකට වඩා තුනේ අඩුයි. ඔන්න ඕව තමයි කියලා තියෙන්නේ කියලා ඔයාට ඒක ට්‍රාන්ස්ලේට් කරගත්තම තේරෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අර පොදුවේම දැන් පයි chart එකක් හරි බාර් chart එකක් හරි ගත්තොත් අනිවාර්යයෙන්ම horizontal bar එකයි vertical bar එකයි හඳුන්වනවනේ. ඔන්න ඔය දෙක හඳුන්වලා තියෙන්නේ කොහොමද? එතකොට ඔයාට දෙන තොරතුරුත් එක්ක ඔයා අනිවාර්යෙන් මේ දෙක ලකුණු කරන්න. ඔයා එතකොට ගෙදරින්ම දැනගෙන යනවා. ඊට
ඊට පස්සේ මේ පැත්තට සංඛ්‍යා ටික හරි නාම හරි ඒ විදිහට මේ කියලා තියෙනවා කියලා ඔයාලට ඒක ලියන්න පුළුවන්. ඉතින් ඒකට පාස් පේපර්ස් වල මාකින් බලලා ඔයාලට ඔය chart එක මේ කරගන්න පුළුවන්. ඊට පස්සේ එසේ එකක් ලියන එක ඔයාලට අමාරු වෙනවා. ඔයාලට පුළුවන් ස්ටෝරි එකක් ලියන්න. සාමාන්‍යයෙන් දැන් අද කාලේ ඔය ටෙක්නොලොජිත් එක්ක අපි ගොඩාක් ගනුදෙනු කරන නිසා අපි අර මෙහෙන් හරි ඉංග්‍රීසි වචන දානවනේ. එතකොට ගලපලා ස්ටෝරි එකක් ඔයාලට ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් අර ඒකට ස්ටෝරිත් ලියන රටාව බලලා මාකින් බලලා ඔයාලට ස්ටෝරි එකක් ලියන්න පුරුදු වෙලා යන්න පුළුවන් ගෙදරින්. අනිත් දේ තමයි ඉංග්‍රීසි වල ලෙටර් එකක් එනවා. ෆෝමල් ලෙටර්, ඉන්ෆෝමල් ලෙටර් කියලා ඔය දෙකෙන් එකක් නෙන්නේ. එතකොට ඒකෙදිත් අර සිංහල වලදී වගේ මුලින් පටන් ගන්නේ කොහොමද, අවසන් කරන්නේ කොහොමද, බොඩි එක, එන්ඩ් එක ඒ විදිහට පිළිවෙලට බලාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා දන්න වචන දාලා හරි අවසානයේ බොඩි එකක් විස්තරය හදලා ඔයාලා දන්න වචන වලින් හරි ගලපලා අමුණලා කොහොම හරි ලෙටර් එකක් ගොඩ දාගන්න පුළුවන්. මුළු ලකුණම නැත්නම් සාමාන්‍යයෙන් මුළු ලකුණෙන් භාගයකට වඩා ඔයාලට ගන්න පුළුවන් මාකින් එක බලලා ප්‍රැක්ටිස් කරන තරමට. ඉතින් පාස් පේපර්ස් වලින්ම තමයි මේක ගොඩ යන්න තියෙන රහස. ඉතින් මේ දේවල් කරන්න ඕව තමයි ඉංග්‍රීසි වලට කියන්න තියෙන්නේ. එතකොට ලේසිම දේ සාමාන්‍යයෙන් බුද්ධාගම කියන්නේ දවසින් උනත් ගොඩ දාන්න පුළුවන් සබ්ජෙක්ට් එකක්. ඒකේ සාමාන්‍යයෙන් පොත උඩින් කියවන් ගියත් ඇති අර ගොඩාක් වැදගත් දේවල් නැහැනේ. කවි තියෙනවා, ඒව ලියපු රචකයින් ඉන්නවා. ඊට පස්සේ ඔය පොතේම බෝල්ඩ් කරලා තියෙනවා වැදගත් දේවල්. සංගායනා ටික අනිවාර්යෙන් බලන් යන්න. අන්නේ දේවල් තමයි ඉතින් බුද්ධාගමේ වැදගත් වෙන්නේ. ඊට පස්සේ මේ දේවල් බලාගෙන පාස් පේපර්ස් කරන්න. ඊට පස්සේ අර පාස් පේපර්ස් වලින් ඔයාට කවර් වුණ නැති දේවල් අනිවාර්යයෙන්ම කවර් වෙනවා. බුද්ධාගම නම් ඇත්තටම පාස් පේපර්ස් කරන එකෙන් ගොඩක් දේවල් කවර් කරගන්න පුළුවන්. අර වැදගත්ම කරුණු ටික පාඩම් කරගන්න, සංගායනා ටික, කවි ටික, ඒව ලියපු කර්තෘවරු. ඉතින් ඔය බුද්ධාගමේ නම් සාමාන්‍යයෙන් පාඩම්ක ලොකු කරුණු ටිකක් එකතු වෙන්නේ නැහැ. පාඩම් කරන ගමන්ම කොලයක ඔයාලා දැන් හරි ඒ අර වැදගත්ම කරුණු ටික එක්ක පොතේ මිලි ගහ ගන්න. එහෙම නැත්නම් වෙනම කොලයකට ගන්න. සාමාන්‍යයෙන් බුද්ධාගම නම් ෂෝට් නෝට් එකක් හදාගන්න එක ඇත්තටම හොඳයි. මොකද අර පොත ලොකු වුණාට ඒක ඇතුලේ තියෙන අර අන්තර්ගතය හරි අඩුයි. ඒකින්ද ෂෝට් නෝට් එකක් හදාගන්න එක මම හිතනවා ගොඩක් හොඳයි කියලා. ඉතින් එතකොට කලා සබ්ජෙක්ට් වල මම කරේ IT දෙමළ ලිටරචර්. එතකොට ලිටරචර් ගැන නම් මට කියන්න දැන් මුකුත් මතක නැහැ. සාමාන්‍යයෙන් ඒක අවසාන මොහොතේ පාඩම් කරලා කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕන. එතකොට IT වල සාමාන්‍යයෙන් ඔයාලට තියෙනවනේ පොතක්, අච්චු පොතක් තියෙනවා. ඒකට අච්චු පොත බලලා ඔය ආර්ථික දාරන්දින ඒවා ඊට පස්සේ ඒවට බූලියානු ප්‍රකාශන ලියන්න ඔය ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් හරි ඒක අල්ල ගන්න ලේසියි. එතකොට ඔය බිටු සංඛ්‍යා නේවනේ ගොඩාක් MCQ වලට එන්නේ. බිට් එකක් බයිට්, ඔය බිට් බයිට්, මෙගාබයිට්, කිලෝබයිට් ඔය ඒ වගේ දේවල් හරියට බලා ගන්න. මට ඒව එච්චර මතක නැහැ. කොහොම හරි අච්චු පොත බලලා ඒ දේවල් වල වැදගත්ම දේවල් එක තැනකට අරගෙන පාස් පේපර්ස් කරන්නේ වැදගත් දේවල් බල පාස් පේපර්ස් කරද්දි කරගන්න බැරි වෙන කොටස් අරගෙන ඒව වෙනම බලන්න. මේ විදිහට ඒවත් ගොඩ දා ගන්න පුළුවන්. කලා සබ්ජෙක්ට් ගත්තොත් ඔය ආර්ට් වල චිත්‍ර නැටුම් සංගීතය නෙනේ. ඒවා ඉතින් මාසෙන් ගොඩ දාන්න පුළුවන් තියරි පාර්ට් එක. අනිත් එක ඉතින් ඔයාලට හැකියාව තියෙන්න ඕනිනේ. ඒවටත් ඉතින් ප්‍රැක්ටිස් එක තමයි. ඒවට ඉතින් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනි. ඒවා සාමාන්‍යයෙන් එහෙම අර දවසින් දෙකෙන් ගොඩ දාන්න බෑ. චිත්‍ර අඳින්න පුළුවන්. නිසානේ චිත්‍ර තෝරගන්න. ඒතකොට සින්දු කියන්න පුළුවන්. ඉතින් මියුසික් කරන්න. ඉතින් මේ දේවල් සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් තියෙනෙත් පස්සේදී ඉතින් තියරි කොටස් ටික පාඩම් කරගන්න, පේපර්ස් කරන්න. ඒව තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක කරන්න කාලය ඕනවටත් වැඩි ඇති ළමයි. මේක කරන්න පටන් ගන්න. අනිවාර්යෙන් පටන් ගන්න. මේක බලද්දි ඔයාට එක්සෑම් එකට දවස් දෙකක් තිබ්බත් ඔයා පටන් ගන්න. ඔයාට වෙලාව ඇති. දවස් දෙකක් තිබ්බත් ඒ දෙකේ උපරිමයක් කරන්න ඔයා ඉන්නවට වඩා ලකුණක් එනවා අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙන්න. පැය 10ක් 12ක් මේ වෙනුවෙන් වැඩ කරන්න. වෙන දේවල් නවත්තන්න, වෙන දේවල් කරන්න කාලය තියෙනවා. දැන් ඔහරා ඉන්නවා 6යි 3න් නඳා ගන්න එක ඕක පාස් කරලා කොහොම හරි මේ අර නිකන් ගෙදරින් බයින හින්දා ගෙදර අයත් එක්ක තියෙන තරහට වගේ O level කරන්න. එතකොට අර තමන්ගේ උපරිමයක් කරන්නෙත් නැහැ. එයාලගේ හිතේ වෙන ප්ලෑන් තියෙනවා. ඒ කියන්නේ O level කරලා ඉවර වෙලා මම මේ මෙන්න මේ විදියට කළා, මේ විදියට ඔන්ලයින් බිස්නස් එකක් කළා, ක්‍රිප්ටෝ කළා, ඔය මොනවා හරි දෙයක් කළා මම මේ යන පාර දන්නවා. අම්මා තාත්තා බලා ගන්නවා කියලා. හැබැයි අම්මා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ ළමයි අපි එක්සෑම් එකක් කළා ස්ථාවර වෙනවා නම්, ඒ කියන්නේ එක්සෑම් එකකින් පාස් වෙනවා නම්, අපි ස්ථාවර වෙනවා නම්, සමාජය පිළිගන්න තත්ත්වයකට එනවා නම් අන්න ඒක තමයි අම්මලාගේ සතුට. ගොඩක් වෙලාවට අපි ඔය අර ඉක්මනට දියුණු වෙන්න තෝරගන්න පාරවල් වල යද්දි අම්මලාට තව ප්‍රෙෂර් එක වැඩි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේ දේවල් කරන්න, බාහිර දේවල් කරන්න. හැබැයි මේන්ලි මේ දේවල් කරගන්න. O level කියන්නේ පොඩි විෂයක් ඒක ගන්න. O level කියන්නේ පොඩි විභාගයක්. ඒක දැන් අද කාලේ ගොඩක් වෙලාවට ගණන් ගන්නෙත් නැහැ. ඒක හැමෝම පාස් වෙනවා. ඒක හරිම සරල මට්ටමකට දාන්න කතා කරන්නේ.
ඉතින් එහෙම එකේ O level වත් අර පාස් නැහැ කියන තත්ත්වයට එන්න එපා. විශේෂයෙන්ම ඔයාගේ ගෙදර අම්මා තාත්තට ශිෂ්‍යත්වය පාස් වෙලා ඔයා ශිෂ්‍යත්වය පාස් වුණේ නැත්නම් විශේෂයෙන්ම දැන් ඔයා ශිෂ්‍යත්වය ලියලා දැන් අවුරුදු 5ක් විතර වෙනවනේ. හැබැයි තාමත් හිටිය ගමන් ඔය ඇරියස් එක තාමත් උඩට එනවනේ. ඔයාට ඉතින් O level පාස් වෙන කොයි දරු ශිෂ්‍යත්වයක් පාස් නැහැ නේ කියලා තමයි කියන්නේ. ඒක නිසා ඔයා ශිෂ්‍යත්වය ෆේල් වුණාට කමන්නේ. ඒකේ ඇරියස් එක කවර් කරන්නත් එක්ක O level පාස් කරගන්න හොඳට. එතකොට කියන්නේ අන්න අරයා ශිෂ්‍යත්වය ෆේල් වෙලත් O level පාස් බලන්නේ ළමයි දැන් දක්ෂයි වැඩ කරනවා කියලා වාට හොඳ තත්ත්වයක් ඇති වෙනවා ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් එයින් එහාට එන ලොකු විභාග වල වලට වඩා ඊළඟ තීරණාත්මකයි ඒකේ කන්ටෙන්ට් එක වැඩි පීඩනය වැඩි. ඉතින් ඒක නිසා O level හරියට කරගන්න. එතකොට ඒ level ගැන කිව්වොත් මේ මාසයක් මහන්සියලා අවසාන මාසෙ මහන්සියලා S3ක් C3ක් දාන ළමයි ඉන්නවා A level වලට. ඉතින් එහෙම එකේ O level වලට මාසයක් තියෙනවා කියන්නේ ඔයාලට උපරිමයකටම යන්න පුළුවන්. උපරිමයටම වැඩ කරන්න මහන්සි වෙන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.